welcome. It's Honey Me. It's Honey. It's me. Hi, hello. Welcome to my YouTube channel. ඉතින් අද තමයි මම කාලයකට පස්සේ බෝඩිමට ආවේ. ගෙදර ඉඳලා. ඉතින් මම අද හිතුවා vlog එකක් කරන්න. මම ගෙදර ඉඳන් බඩු වගේක් ගෙනාවා. එක කෑම බීම. අද පොඩි කෑමක් හදන්න යනවා. ඉතින් මේකේ මගේ YouTube channel එකේ මම ගොඩක්ම මේන් කරන්නේ කෑමනේ. ඉතින් මට හිතුණා ඒ කෑම එක මමත් ෆස්ට් ටයිම් තමයි අද හදන්නේ. බලමු මම ඒක හරියට හදනවද නැද්ද කියලා. ඉතින් බලමු අපි. මෙන්න මේ ටික තමයි මට හදන්න තියෙන්නේ පිළිවෙලකට. මට ඕන කරන එදිනදාට ඕන කරන දේවල් ටික තමයි මම අරන් දුන්නේ. මොකද අනිත් එක කල් තියාගන්න දෙයක් වෙන්න ඕනේ. මොකද මං ගාව ෆ්‍රිජ් එකක් නැහැ. ඉතින් ඒ හින්දා මේ ලුණු ඊට පස්සේ අල මේ අවමිරිස යන අරන් දෙල් තියෙන ඒවා ගණන් නිසා ඊට පස්සේ තියෙනවා තව කරපිංචා. මෙතන තියෙන්නේ මම අද හදන්න යන කෑම එකට ඕන දෙයක්. ඒක පෙන්නුවොත් ඔයාලා දන්නවා මම මොකද හදන්න යන්නේ කියලා. ඉතින් ඒ හින්දා මම දැන් මේක පෙන්වන්නේ නැහැ. මේ තියෙන සීනි ඊට පස්සේ පිටි තියෙනවා, සැමන් තියෙනවා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මම ඊට පස්සේ මම ඔය අරන් ආපු ලුණු, අමු මිරිස්, තක්කාලි ඒව ඔක්කොම හරියට දැන් මම ඒව දාලා තියෙන කූඩයක් තියෙනවා. ඕකේ දාලා තියාගන්නවා පිළිවෙලකට. ඊට පස්සේ මේ ඔක්කොම මේකල තමයි මම අද හදන්න යන කෑම එක හදන්නේ. මම මේ මෙච්චර මේ අවමිරිස් එහෙම ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. මොකද මට තියාගන්න බෑ ඒව ඔක්කොම. ඔයාලා දන්නවනේ ඒවා ඉදිලා වගේ යනවා වේලෙනවා. කමන්නේ ඉතින් වැඩිපුර දාලා කනවා. අවමිරිස් ග්‍රෑම් 300ක්. එච්චර නම් මම ගන්නේ කොහොමද ග්‍රෑම් 40ක් 50ක් වගේ. තව තියෙනවා කරපිංචා. මම කරපිංචා සාමාන්‍යයෙන් මෙතන තියන්නේ නැහැ. මම ඒක මේ වගේ මොකක් හරි මෙන්න මේකේ තමයි මම සාමාන්‍යයෙන් දාන්නේ. ඉතින් අදට මම මේ කරපිංචා ටික මෙහෙම තියනවා. කොහොමද මට හිතෙනවා මේ කරපිංචා එක මට මෙතෙන් තිබ්බට අවුලක් නැති වෙයි කියලා. මොකද මේකේ අර පැකින් එකක් වගේ තියෙන හින්දා. ඊට පස්සේ තව මේ පරිප්පු ඊට පස්සේ මෙතන අල තියෙනවා. මේ අල ටිකත් දාන්න. මම අල ටිකත් මේ විදිහට තියාගත්තා. ඊළඟට මම ගෙනාවු සීනි, කිරිපිටි, තේකොළ ටිකත් මේ විදිහට තියාගන්නවා. අර මම කිව්වනේ මම කෑමක් හදන්න යනවා කියලා. ඒකට ඕන දෙයක් තියෙනවා කියලා. මේ තමයි ඒකට ඕනේ දේ. ඉතින් මේ තියෙන්නේ ගොරකා. මෙතන ටිකයි තියෙන්නේ. මං ගාව තව ගෙදර, ඒ කියන්නේ බෝඩිමේ තව ටිකක් තිබ්බ හින්දා මම මෙච්චරයි ගෙනාවේ ගෙදරින්. ඉතින් මේක පෙන්නපු ගමන් ඔයාලා දන්නවා ඇති මම මොකද හදන්න යන්නේ කියලා. මම හදන්න යන්නේ කල් තියාගන්න පුළුවන් දෙයක්. ඒ තමයි මාළු ඇඹුල් තියල්. ඉතින් මේ අපේ අම්මා මේ කපන මාළු වගයක් මට දුන්නා. මේ විදිහේ මාළු වගයක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මට ඒක මම හදලා නැහැ. මමත් YouTube එකේ වීඩියෝ එකක් බලාගෙන තමයි මේ හදන්නේ අද ෆස්ට් ටයිම්. එයාලා ගොරක පේස්ට් එකක් යූස් කරනවා. මං ගාව ගොරක පේස්ට් එකක් දැන් මම හදා ගන්න ඕනි ගොරක පේස්ට් එක. ඒකට එයාලා කියන්නේ ගොරක වලට ලුණු දාලා තම්බලා ඊට පස්සේ ඒක බ්ලෙන්ඩ් කරලා හරි ගලේ අඹරලා හරි ගන්න ඕනි කියලා. මට ඉතින් මෙතන මිරිස් ගලක් නැහැ. මට වංගෙඩියක් තියෙන්නේ. බලමු ඒකෙන් කරාම හරියට මේක එනවද කියලා. මම දැන් මේකට වතුරයි ලුණුයි දාලා දැන් හදන්නේ මේක තැම්බෙන්න තියන්න. මම දන්නේ මම දාපු ලුණු ප්‍රමාණය වෙම හරිද කියලා. මොකද කලින් හදලා නැති හින්දා මම මට හිතෙන ප්‍රමාණයට තමයි දැම්මේ. දැන් මේක මම තැම්බෙන්න තියනවා. තැම්බිලා ඊට පස්සේ මම මේක වංගෙඩියේ කොටලා පේස්ට් එක හදලා ආයෙ ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද තියෙන්නේ. ඉතින් මම දැන් ගොරකා එක තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ අද මම වැඩ දවසක්. මට අද work from home තියෙන්නේ. ඉතින් මම දැන් හදන්නේ මම පොඩක් වැඩ කරන්නත් ඕනේ. ඉතින් මම වැඩ කරනවා අරක තැම්බෙන අතරේ. ඊට පස්සේ ඒක කොටලා මම පෙන්නන්නම් ඔයාලට ඒ පේස්ට් එක මම කොහොමද හදාගත්තේ කියලා. මේ විදිහට තමයි කොටාගත්ත තම්බල කොටපු ගොරකා ටික තියෙන්නේ.
තියෙන්නේ හදාගත්ත ගොරක පේස්ට් එකක පේස්ට් එකක් වගේ නම් නැහැ. මම දන්නේ ඇයි කියලා. මම හිතන්නේ එක්ක තැම්බිලා මදි වෙන්න ඇති. මම ඉතින් කලබලෙන්නේ මම ඉක්මනට ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා ගම්මිරිස් ඕනේ අපිට ඒ ආචිනම් කියන්නේ මම බලපු වීඩියෝ එකේ ගම්මිරිස් මේස හැන්දක් වගේ දාන්න කියලා. ඊට පස්සේ කහ පොඩ්ඩක් රස පදමට ලුණු. අපි දාලා මේක එකටම දාන්න ඕනේ. තව වතුර මේස හැන්දි නෑ වතුර කොප භාගයක් වගේ දාන්න කියලා කියනවා. ඒකත් තාලා බලනවා. ඉතින් මම දැන් මේකේ මේ මට හිතෙනවා මේ පේස්ට් එක හරියට ඇවිල්ලා කියලා. මොකද මේ වීඩියෝ එකේ පේස්ට් එක තිබ්බේ මෙන්න මේ වගේ තමයි. ඉතින් මේ ඒක තියෙනවා මේ විදිහට. මේකට මම දැම්මේ අර කලින් කිව්වා වගේ ගොරකා මම මේ අත හොදලා ඉන්නේ. අතෙන් තමයි අනන්න ඕනේ. නැත්නම් හැන්දෙන් එනොත් මේක හරියට එන්නේ නැහැ. මම try කරලා බැලුවා. එන්නේ නැහැ හරියට. ඉතින් මේකේ ගොරක පේස්ට් එකට ගම්මිරිස් කහ ඊට පස්සේ ලුණු ඊට පස්සේ වතුර මේ වතුරයි ඒ ටික ඔක්කොම දාලා තමයි මේක හොඳට අපි අනාගන්නේ. ඉතින් මම වතුර ටිකක් වැඩිපුරත් එක්ක දැම්මා. මොකද මට හිතුණා මේ පේස්ට් එක මදි වෙයි කියලා මෙච්චර මාළු ගොඩකට. අනිත් දේ තමයි මම දන්නේ නැහැ මේ මාළු ටික මේ එයා ඒ වීඩියෝ එකේ නම් කියන්නේ අර එක ලේයර් එකක් දාන්න කියලා. ඉතින් ඒ ලේයර් එකක් දාන්න තරම් ලොකු වලදක් මං ගාව නැහැ. ඉතින් මං වලද ගානට විතරක් ඇති වෙන්නේ එහෙම උනොත් හදා ගන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. දැන් මම මේකේ මේ භාජනයේ තමයි මම මගේ මාළු ඇඹුල් තියල් එක හදාගන්නේ. මේකට මුලින්ම අපි පහලට තියන්න ඕනේ කරපිංචා. අර කරපිංචා ඉත්ත පිටින්ම තියනවා නම් ඒක හොඳයි කියලා මට හිතෙනවා. එහෙනම් මම මේ පාර අරන් ඇවිල්ලා තියෙන කරපිංචා එකේ එහෙම ඉති නැහැ. අර ෆුඩ් සිටි එකෙන් ගත්තේ. ඒකේ ඉති නැහැ. තියෙන්නේ කොළ ටික ඔතලා වගේ. ඉතින් ඒ හින්දා මම කොළ ටික මෙහෙම දාගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට මේ මාළු ටික මේකේ මෙහෙම මේ හොඳට කවර් ගන්න. මෙන්න හොඳට කවර් ගන්න ඕනේ. ඊට පස්සේ මේ කවර් ගත්තාම මේ විදිහට හොඳට තැවරිලා තියෙනවානේ. ඉතින් මේ තැවරිච්ච එක අපි මේ විදිහට මෙන්න මේකේ මෙහෙම අඩු කරනවා. ආයි තව එකක් අරගෙන මෙහෙම හොඳට ගෑවිච්ච එකක් මෙහෙම අරගෙන ආයි ඔහම මේකේ මෙහෙම හට්ටිය තියා ගන්නවා. ඉතින් මම මේ විදිහට ඔක්කොම ටික තියාගෙන ඔයගොල්ලන්ව හම්බෙන්න. ඉතින් දැන් මම මේ මාළු වලින් ඒ දාන්න පුළුවන් ටික දාලා අඩු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ පේස්ට් එක ඉතුරු වෙච්ච ටිකත් ඒක මාළු ටික උඩින්ම දාලා අර තුනී කළා වගේ තිබ්බා. අර කිව්වත් වගේ මාළු ටික වැඩි මට. මොකද මං ගාව තියෙන්නේ පොඩි භාජනයක් නිසා, පොඩි වළඳක් නිසා. ඒක ගොඩක්ම පොඩිත් නෑ. ඒනට ඉතින් මෙතන මාළුත් ගොඩක් තියෙනවා. ඒ හින්දා මට මේක දාන්න බෑ. ඉතින් ඒ හින්දා මේකත් ඉතින් අර කස්සේ ඔබලා ඇඹුල් තියල් එක හරියට ආව නැතුව ඉතින් එහෙම අපරාධනේ. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ ටික දාන්නේ නැතුව ඇඹුල් තියල් එක හදලා ඉවරනාට පස්සේ මේ ටික තම්බලා හරි මොකක් හරි කරලා තියාගන්නවා. මට එහෙම වුණොත් ඒක බැදලා හරි මොකක් හරි කරලා තම්බපු එක බැදලා කන්න පුළුවන්. මොකද මම සාමාන්‍යයෙන් එහෙම තම්බලා බැදලා කන්නේ නැහැ. එනාට දැන් මට ෆ්‍රිජ් එකක් නැති නිසා මේක මට තාම බඩගින්නක් නැහැ. ඉතින් බඩගින්න එනකම් මේක තිබ්බොත් එහෙම මේක නරක වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මේක නිකන් තම්බලා තියනවා මොකක් හරි කරගන්න. එක්ක පාන් කන්න හරි යන්නේ මම මොකක් හරි කරනවා. ඉතින් මම මේකට එහෙම විසික් කරන්නේ අපරාධනේ. ඊපස්සේ මම මේකට අර තව කරපිංචා ටිකක් උඩින් දැම්මා. ඊළඟට ඒ වීඩියෝ එකේ කියනවා අපිට වතුර දාන්න කියලා මේකට. ඉතින් මම මෙහෙම වතුර ටිකකුත් පොඩ්ඩක් වගේ වෙන්න දාගන්නවා මාළු ටික තැම්බෙන්න. දැන් හරි දැන් මම ඒක හදලා ලිපේ තියලා අඩු ගින්දරේ තැම්බෙන්න තියනවා වහලා. ඊට පස්සේ අපි බලමු ඒක හොඳට තේනවද කියලා. අර වීඩියෝ එකේ විනාඩි 20කට විතර පස්සේ තමයි ආයි ඒ වහපු එක ඇරලා බලන්නේ. ඒතකොට ඒක හොඳ ලස්සන පාටකට හොඳට තැම්බිලා තියෙනවා. බලමු මගෙත් එහෙම ඉද කියලා.
ඔය විනාඩි 20කට පස්සේ මම මේ පියනන්න බැලුවම මේකේ තියෙන විදිහ ඉතින් ඒක හොඳට හැදිලා තියෙනවා. හැබැයි ඉතින් මම තව විනාඩි 10ක් වගේ තව චුට්ටක් ආයි වහලා තියෙනවා. ඒ මොකද මට තව වතුර ටිකක් වගේ පේන නිසා. ඊට පස්සේ දැන් ඔය ආයි තව ටිකකින් බැලුවට පස්සේ තියෙන විදිය දැන් නම් මේක හොඳට හැදිලා තියෙන්නේ. මට හිතෙනවා මේක හොඳට ඇවිල්ලා තියෙනවා කියලා. මේක ફોකස් වෙන්නේ නැහැ නේ මේ දුමත් එක්ක. මේක ඉතින් හොඳ පාටට තියෙනවා. බලමු අපි රහ හොඳයිද කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි මම පළවෙනි පාරට හදපු මාළු ඇඹුල් තෙල් එක තියන්නේ. මම හිතනවා මේක හොඳට ආවා කියලා. ඒතර මේක හොඳ සුවඳක් නම් තියෙනවා දැන්. මම දැන් ඉතින් මේකට මුකුත් අතපය දාන්න යන්නේ නැහැ. මොකද මේක කල් තියාගෙන කන්න ඕනි කෑමක් නේ. අපි එහෙම අතපය දාලා මේක ඉඳුල් කරොත් එහෙම මේක ඊට පස්සේ ගොඩක් කල් තියාගන්න බැරි වෙනවා. ඒක ගොඩක් රස පාටයි. ඉතින් මං කියන්නේ බෝඩින් වල ඉන්න ඔයාලා, ගෙදර ඉන්න ඔයාලා මේ වගේ දෙයක් හදලා කාලා බලන්න. හැමදාම එකම දේවල් කන්නේ නැතුව මම හිතුවේ නෑ ඇත්තටම මේක මෙහෙම වෙයි කියලා. මේක හොඳට ඇවිල්ලා තියෙනවා. දැන් කෑල්ලක් කන්න යන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. මේක මෙහෙම තියෙනවා. ඇත්තටම මේක මාර රහයි. අර හොඳ ඇඹුල් ගතියක් එක්ක තියෙනවා මාළු එක. ඇත්තටම හරිම රහයි. මේක නිකන් කන්නත් මේ ආසිතනවා. මේක ඉතින් මිරතල රස ඇති. හැමදාම හදන අය හදද්දී මම පළවෙනි පාරට හැදුවේ ඉතින් මට මේක අද ගොඩක් රහයි. දැන් ඉතින් ඊළඟ දවස් ටිකේම බත් කන්නේ මේකත් එක්ක තමයි. එහෙනම් අදට මම මගේ මේ මාළු ඇඹුල් තියල් හදන vlog එක ඉවර කරනවා. අපි ඊළඟ vlog එකෙන් ආයි හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.